නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්තුනේ අපි අද පුංචි දහම් කරුණක් කෙටි වේලාවක් තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පෙර කතා කරපු මාතෘකාවක තවත් කොටසක් තමයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි සීලය. අපි සීලය පිළිබඳව මීට පෙර ආතුවත් කතා කරන්නට යෙදුණා. අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණ පිංතුනේ මේ ධර්මාවබෝධය සඳහා නිර්වාණය අවබෝධය සඳහා ක්‍රමයක්. ඒ නිසා අපි ඒ දේශනාවට අනුව කටයුතු කරන්න ඕන. උන්වහන්සේ පිළිවෙලට ක්‍රමානුකූලව අපි යා යුතු මඟ කුමක්ද කියලා දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා අපි ඒ ක්‍රමානුකූල මගේ තමයි යන්නට ඕන වෙන්නේ. අපි හදිසියක් නැතුව අපේ ගමන ආරම්භ කරන්න ඕන. ගමන කිව්වේ ආධ්‍යාත්මික ගමන. ධර්මාවබෝධය සඳහා යන ගමන. නිර්වාණාවබෝධය සඳහා යන ගමන. ඒක තමයි අපේ ප්‍රධානම ගමන. ආධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරගෙන යන ගමන ඇත්තටම අවබෝධයෙන්ම ආරම්භ කරන්න ඕන. ඒ වගේම පින්වතුනි දැඩි වීරියකින්ම පටන් ගන්න ඕන. පින්වතුනි වීරිය අඩු වුණොත් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ එහෙම නැත්නම් උන්වහන්සේ පෙන්නපු මාර්ගය යන්න අපිට හරිම අපහසුයි. සංසාරයේ බය දැක්ක කෙනා මේ සංසාරයේ තියෙනා වූ සත්‍ය ස්වභාවය දැක්ක කෙනා තම සංසාර ගමන නිමා කරන්න වීරයෙන් යන්න ඕන. මොකද මේ සසරෙන් නික්මෙන්න උත්සාහ කරන කෙනාට නොඑක් බාධාවන් හම්බ වෙන්න පුළුවන්. ඇත්තටම නොඑක් බාධාවල් හමු වෙනවා. ඒ එන්න වූ බාධාවල් මැඩගෙන යන්න ඕන. ඒකට මොකද්ද තියෙන්න ඕන? ඒකට තියෙන්න ඕන උනන්දුව, වීරය, ඒ ශක්තිය. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව විශ්වාසය තියෙන්න ඕන. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ අපිට යන්න තියෙන මඟ පෙන්වලා දුන්නා මොකක්ද කියලා. ඒ මඟ මොකක්ද කියන එක අද ගොඩාක් අය දන්නවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තමයි තියෙන්නේ නිවනට යන පිළිවෙල.
එවාගේම ඔය මාර්ගය තුලින් තමයි නැත්නම් ආර්ය ශ්‍රාංග මාර්ගය තුලින් තමයි අපිට නිර්වාණය කරා යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා කරුණු තුනක්. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා කියන කරුණු තුන. එතකොට අපි අද දවසේ ඔකෙදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලය පිළිබඳව. ඒ කියන්නේ පළවෙනි කාරණාව පිළිබඳව. ප්‍රධානම කාරණාව පිළිබඳව. ඒ කියන්නේ මේ පිළිවෙල අනුව බැලුවත් ඕකට එක එක මතවාද තියෙනවා. අපි සාම්ප්‍රදායිකව තියෙන විදිහට බැලුවොත් එහෙම සීල, සමාධි, ප්‍රඥා කියන මේ වාගේ පළවෙනි එක තමයි සීලය කියලා කියන්නේ. එතකොට එහෙනම් අපි මේ ගමනට, ඒ කියන්නේ ආධ්‍යාත්මික ගමනට පළමුවෙන්ම සම්පූර්ණ කළ යුතු වන්නේ සීලය. එතකොට සීලය සම්පූර්ණ කරන්නේ නැතුව දෙවන පියවර වන සමාධියට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සීලේ නැත්තම් සමාධිය පිළිබඳව කතා කිරීමෙන් ඇති පළක් නැහැ. ඒ නිසා අපි චුට්ටක් සීලේ පිළිබඳව මූලික වශයෙන් හොයලා බලන්න ඕන. මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා පින්වතුනි. සීලං බලං අප්පටිමං සීලං ආවුද මුත්තමං සීලං ආභරණං සෙට්ටං සීලං කවච මම්බුතං කියලා. ඒ කියන්නේ සීලං බලං අප්පටිමං, මේ සීලයේ බලය අප්‍රමාණයි. අපිට පුළුවන් කමක් නැහැ මේ සීලයේ ප්‍රතිඵල මෙන්න මෙහෙමයි කියලා කියන්න. මොකද ඒ තරම් විශාල ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන, අපි නොහිතන ආකාරයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන එකක් තමයි ඇත්තටම සීල ආරක්ෂා කිරීම කියලා කියන්නේ. ඒ වගේම පිඟුතුනේ සීලං ආයුධ මුත්තමන් කියලා තියෙනවා. ඒ කියන්නේ සීලය ආරක්ෂා කිරීම කියලා කියන්නේ හරියටම ආයුධයක් ළඟ තියාගන්නවා වගේ එකක්. ආරක්ෂාවට ආයුධයක් අපි ළඟ තියාගන්නේ ආරක්ෂාවට. එතකොට සීලය ආරක්ෂා කරනවා කියලා කියන්නේ හරියටම ආයුධයක් ළඟ තියාගත්තා වගේ. නිකං ආයුධයක් නෙමෙයි. මේ ආයුධය මොකටද අවශ්‍ය වෙන්නේ? මාර සේනාව මර්ධනය කරන්න. මාර සේනාව මර්ධනය කරන්න ආයුධයක් තමයි මේ තියෙන්නේ. ඒකට සීලය කියලා කියන්නේ ආයුධයක්. මොන ආයුධයක්ද? මාර සේනාව দমনය කරන්න පුළුවන්, මර්ධනය කරන්න පුළුවන් ආයුධයක්. ඒ වගේම පින්වතුනි සීලය කියලා කියන්නේ ආභරණයක්. ආභරණයක්, ශ්‍රේෂ්ඨ ආභරණයක්. ඔය කොහේ ගියත් ඔබව වර්ණවත් කරන, ඔබව අලංකාර කරන ආභරණයක් මේ සීලය කියන්නේ. සීලං ආභරණ. ඒ වගේම පින්වතුනේ සීලං කවච මම්බුතං කියලා තියෙනවා. මේ සීලය කියන්නේ හරියටම කවචයක්, মানে සන්නාහකයක්. අයත් දන්නව සන්නාහකයක් කිව්වහම ඔය අකුණු සන්නාහක එහෙම තියෙන්නේ. ඒ වගේ එකක්. මේක සන්නාහකයක්. ඒ කියන්නේ අවදානම් දේවල් පැත්තකට ඇදලා වීසි කරන එකක්. සීලයක් තියෙනවා නම් තමාගේ ජීවිතයට එන ප්‍රශ්න ඒවා ඇදලා අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ආධ්‍යාත්මික ගමනට එන අභියෝග, ප්‍රශ්න, ගැටලු විනාශ කරගෙන ඉදිරියට යන්න නම් පින්වතුනේ සීලය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. එතකොට දැන් ඔයයන්ට තේරෙනවා ඇති මේ සීලයේ තියෙනා වූ
ස්වභාවය මොකක්ද කියලා. එහෙනම් මේක නැතුව ඇයි අපි මේක මෙච්චරම කතා කරන්නේ? මේ මූලික අංගය සම්පූර්ණ කරගන්න නැතුව එතනින් ඉදිරියට යන්න අපහසු නිසා. මූලික පදනම යොදා ගන්න නැතුව අපිට එතනින් යන්න අපහසුයි. ඒ නිසා තමයි අපි මේක පිළිබඳව වැඩියෙන් සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේක වැඩියෙන් සාකච්ඡා කරන්නත් ඕන. ඉතින් මම වත්තන්ට මේ දේශනාව කෙටි දේශනාවේ අවසානයේට මේ සීලයෙන් ප්‍රයෝජනය ගත්ත ආකාරයක් පැහැදිලි කරලා දෙන්න. අපේ ස්වාමින් වහන්සේ නමක් මේ සීලය ඒ වගේම මේ ප්‍රතිපත්ති පිරීම තුල ප්‍රයෝජනය ගත්ත ආකාරය ඔයතර පැහැදිලි කරලා දෙන්නම්. පින්තුනේ මේ වගේ ආනිසංස පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි ඔය ඉස්සරහට කතා කරලා තියෙනවා. තව ටිකක් මේ ආනිසංස පිළිබඳව මොකද යමක් කරන්න නම් ඒකෙන් ලැබෙනා ඕ ප්‍රයෝජන මොනවද කියලා බලන්න එපා. ඒ හින්දා අපි බලමු මේ සීලේ තවදුරටත් ලබා ගන්න පුළුවන් ආනිසංස මොනවද කියලා. ඔන්න බලන්නකෝ මේ සීලය පදනම් කරගෙන මහත් වූ භවභෝග සම්පත් ලබන්න පුළුවන්. ඇයි මේ සම්පත් දියුණු වෙන්නේ සීලය ආරක්ෂා කරනකොට? විශේෂයෙන් මෙහෙම හිතලා බලන්නකෝ. කාමයේ වර්ධවා නොහැසිරීම, සුරාව පානය නොකිරීම වැනි මේ ධන හානිවන ක්‍රියාවන්ගෙන් ඉවත් වෙන එක. සීල ආරක්ෂා කරන කෙනා ඔය ධන හානිවන ක්‍රියාවන්ගෙන් අයින් වෙලා. ඒ වගේම ඒකම විතරක් නෙමෙයි, ඇත්තටම මේ සීලයේ ඒ ප්‍රතිපත්තියේ බලයක් තියෙනවා. ඒ බලයත් පදනම් කරගෙන මේ සිල්වත් අයට සම්පත් ලැබෙනවා. ඒක මේ සිල් රැකීමේ තියෙන ආනිසංසයක්. කාට හරි භවභෝග සම්පත් සංවර්ධනය කරගන්න අවශ්‍ය නම් එයා කරන්න ඕන මොකක්ද? සිලයක් ආරක්ෂා කිරීම. මේක මෙහෙම නෙමෙයි, තවත් විස්තර සහිතව කියන්න ඕන. නමුත් දේශනාව දීර්ඝ වෙන නිසා බොහොම කෙටියෙන් තමයි අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඒ වගේම කීර්තිය ප්‍රශංසාව පිංගතුනේ සිල්වතෙක්ට, ඒ කියන්නේ සීලයක් ප්‍රතිපත්තියක් ආරක්ෂා කරන කෙනෙක්ට කවදාකවත් ඒක හංගන්න බෑ. කවදාම හරි ඒ ප්‍රතිපත්තියේ එහෙම නැත්නම් ඒ සීලයේ ශක්තිය, සීලයේ ප්‍රතිපත්තියේ ගුණය, ප්‍රතිපත්තියේ සීලයේ සුවඳ එළියට එනවමයි. ඒක කවදාකවත් නවත්තන්න වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි හැබැයි වැරදිත් නරකත් නරක කරත් කවදාකවත් ඒක හංගන්න බෑනේ. කවදාම හෝ දවසකදී ඒක එළියට එනවාමයි. ඒකේ නින්දාව, ඒ වැරද්දේ අපහාසය කවදාම හරි එනවා ඒ වැරදි කරන පුච්චලයට. ඒ වගේම තමයි පිංගුතුනි සීලය කියන එකත්, ප්‍රතිපත්තිය කියන එකත්, ගුණගරුකත්වය කියන එකත් කවදා හෝ ඒකේ ප්‍රතිඵලය එළියට ඇවිල්ලා කීර්තිය ප්‍රශංසාව ලබා දෙනවාමයි. ඒක තමයි මේවයි තියෙන විශේෂත්වය. ඒ විතරක් නෙමෙයි, සීලය තියෙන ප්‍රතිපත්තිය තියෙන කෙනෙක් සමාජයට, මිනිසුන් අතරට යනවා නම් එයාට නිර්භයව කිසිම බයක් නැතුව යන්න පුළුවන්. පින්වතුනි අපි සමාජයේ දැකලා තියෙනවා මිනිස්සු පිරිසක් අතරට යන්න බයයි, ලැජ්ජයි, තමන් කරපු වැරදි කතා කරයි කියලා බයයි, ඒවා එළියට එයි කියලා බයයි, ඒවයින් තමාට අපහාසයක් එයි කියලා බයයි. හැබැයි සිල්වතාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනෙම තැනකට බය නැතුව යන්න පුළුවන්. මේව තමයි පින්වතුනි සිල් රැකීමේ තියෙන ශක්තිය, ආනිසංස. සීලයේ බලය කොච්චරද කියනවා නම් පින්වතුනි මරුණත් බය වෙන්න දෙයක් නැහැ. ඇයි මරුණත් බය වෙන්න දෙයක් නැහැ කියලා කියන්නේ?
සිහි මුලා නොවි යහපත් සිහියෙන් මරණයටපත් වෙනවා. ඒ ප්‍රතිපත්තිගරුක කෙනා, සිල්වත් කෙනා, ගුණගරුක කෙනා යහපත් සිහියෙන් මරණයටපත් වෙනවා. සිහි මුලා නොවි යහපත් සිහියෙන්ම මරණයටපත් වීම හින්දම පින්වතුනි සුගතියටමයි යන්නේ. දුගතියට නම් කවදාකවත් යන්නේ නැහැ. ඉතින් බලන්නකො කල්පනා කරලා ඕටික නෙමේ අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ සැපසේ ඉන්න, මිනිස්සු අතර හොඳින් ඉන්න, මරුණට පස්සේ හොඳ ජීවිතයක් ලබන්න. ওই වගේ භවභෝග සම්පත් ඕනේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ලෞකික ජීවිත තුල. පින්වතුනි ඉතින් ඕ ටික ලබන්න සීලයේ තුලින්ම පුළුවන් නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න ඕන අපි. අපි අප්‍රමාදී වෙන්න ඕන. බානක පින්වතුනි එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කොච්චර කරුණාවක් දක්වලා තියෙනවද කියලා. මේ උන්වහන්සේ පෙන්වපු මග හරිම කරුණාවන්ත මගක්. ඇයි අපිට මේ ප්‍රතිපත්ති ගරුක වීම තුල මේ ලෝකයේ සෑම දෙයක්ම ලබන්න පුළුවන් මග තමයි උන්වහන්සේ කරුණාවෙන් අපිට පෙන්වලා දුන්නේ. හැබැයි පින්තුනේ ඔය භාග්‍යවතුන් වහන්සේ සැප සම්පත්තික ලබලා නතර වෙන්න නම් අපිට කිව්වේ නැහැ. සැපසේ ජීවත් වෙන්න. හැබැයි ඒ සැපය තුල නතර වෙන්න නම් අපිට බුදුහාමුදුරුවෝ නැත්නම් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නැහැ. උන්වහන්සේ අපිට පෙන්වුවේ ආර්ය මාර්ගයක්. ලෞකික සැප සම්පත් ලබලා මේ දුක්ඛිත සංසාරේ නතර වෙන්න කවදාකවත් බුදුවරයෙක් නම් මග කියන්නේ නෑ. ඒවට මග කියන මතවාද තියෙනවා. නමුත් සම්බුදුවරේ කවදාකවත් එහෙම සසරේ නතර වෙන්න, සැප විඳින්මින් නතර වෙන්න කියන්නේ නැහැ. උන්වහන්සේලා මග පෙන්වන්නේම සංසාරයෙන් අත මිදිලාම යන්නමයි. ඇත්තටම පිංගුතුනේ මේ සංසාරේදී අපිට පාරමිතාවක් පුරා ගන්න යම් කාලයක් යනවා. ඒක තමයි අපි දන්න දේ. මොකද එක දවසකින් දෙකකින් නිවන් දකින්න බෑ. එහෙම බෑ. මේවට පාරමිතා සම්පූර්ණ වෙන්න ඕන. ඒ කියන්නේ දස පාරමිතාවන් සම්පූර්ණ වෙන්න ඕන. ඒ නිසා මේ සංසාර ගමන යද්දී අපිට පින එහෙම නැත්නම් කුසලය අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔය ප්‍රතිපත්තියක් පිරුවහම ලැබෙන භවභෝග සම්පත්, කීර්ති ප්‍රශංසා, මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රසාදය, සුගතිගාමී භවයක් ලැබීම, ඔවගේ දේවල් අපිට අවශ්‍යයි. හැබැයි ඒ ටික ප්‍රතිපත්තිගරුක වුණාට පස්සේ ලැබෙනවා. ඒ ලැබෙන පිනේ ප්‍රතිඵල තව දුරටත් පිනටම තමයි අපි යොදන්න ඕන. මොකද පින සිද්ධ කරගත්තට පස්සේ ඒවයින් ලැබෙන දේවල් තව දුරටත් පිනටම තමයි යොදා ගන්න ඕන. මේ කියන දේ ඔයත්තන්ට තේරුම් ගන්න මොකද්ද කරන්න ඕන? දහම් දැනුමම පාවිච්චි කරන්න ඕන. අපිට අවබෝධයම පාවිච්චි කරන්න වෙනවා, ප්‍රයෝජනට ගන්න වෙනවා. පිංගුතුනේ පිං ඵල විපාක ලබා දෙනකොට ඒවා ගැන අපි අවබෝධය ඇති කරගන්න ඕන. කොහොමද? ඒ පිං එහෙම නැත්නම් සැප සම්පත් මේවා මේ අහසින් කඩා වැටුන විදිහට
හරි. එහෙම නැත්නම් ඉබේ පාත් වෙච්ච දේවල් විදිහට එහෙම නොසලකා අපි කල්පනා කරන්න ඕන මේ අපි සැප සම්පත් විඳින්නේ පින නිසාමයි. මොකද පිනයි සැපයි කියලා කියන්නේ ඇත්තටම වචන දෙකක් වුණාට එකම දේ. සැප කියලා කියන්නේ පිනටමයි. පින කියලා කියන්නේ සැපටමයි. ඒ නිසා සැප විපාක හම්බ වෙනකොට කල්පනා කරන්න ඕන මේ පෙර කරන ලද පිනමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා තවත් පින් කරගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. එහෙම නැතුව ඔය පෙලක් මිනිස්සු කියනවනේ අපි උත්සාහ කරලා දිනු වුණා මොන පිනක්වත් නිසා නෙමෙයි මේ ලැබුණේ කියලා නේද? ඇත්තටම පින්වතුනි ඒක ඇත්තක් නම් නිකන් කල්පනා කරන්නේ මේ ලෝකේ කවුද උත්සාහ නොකරන්නේ? හැම කෙනෙක්ම මොහොකට හරි දෙයකට උත්සාහ කරනවා. හැබැයි ඒ උත්සාහ කරන හැම කෙනෙකුටම ඒ උත්සාහ කරන දේ ලැබෙනවද? උත්සාහ කරන තැනටම යන්න ලැබෙනවද? එහෙම වෙන්නේ නැහැ කවදාකවත්. ඒයි ඒ හැමෝටම උත්සාහය තුරනුත් ලැබෙන්නේ උත්සාහ කළා ලැබෙන්නත් ඒකටත් පිනක් තියෙන්න ඕන. හැබැයි සමහර පින්වතුන් ඉන්නවා කිසිම උත්සාහයක් නැතුව හැමදේම ලැබෙනවා. හැමදේම ලැබෙන ඉන්නවා. ඒ තමයි පින කියලා කියන්නේ. පින්වතුනේ අපි මේ පින, පව, මේ වාගේ විපාක වෙනම සාකච්ඡාවක් කරමු. මට මෙතනදී මතක් කරන්න ඕන උනේ ඔබේ පින පල දෙනවා උනත් පව පල දෙනවා උනත් මේ දෙවෙලාවෙම මොකද්ද කරන්න ඕන? පිනටම අවධානය යොමු කරන්න කියන එක. ඒ කියන්නේ ඇත්තටම පින පරිසං දුන්නත් ඒ වෙලාවෙදිත් අවධානය යොමු කරන්න ඕන පිනටමයි. පව පරිසං දුන්නත් ඒ වෙලාවෙත් අවධානය යොමු කරන්න ඕන පිනටමයි. ඒ මොකද මේ දෙකම අපි තේරුම් ගන්න ඕන. පින ඉවර වුණාමත් පව ආපහු එන්නේ පව නැත්නම් දුක කොහොම හරි අර පව පරිසම් දෙනවා නම් ඉතින් අත මෙදෙන්නත් අවශ්‍ය වෙන්නේ පින. ඒ නිසා මේ අවස්ථා දෙකේදීම කොහොම හරි පිනටම තමයි අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඔබ ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගෙන යන කෙනෙක් වුණත් තව දුරටත් මේ සංසාරේ යන කෙනෙක් වුණත් ඒ කියන්නේ පාරමිතා සම්පූර්ණ නොවිච්ච කෙනෙක් තව දුරටත් සංසාරේ යනවනේ. එහෙම කෙනෙක් වුණත් මේ දෙගොල්ලන්ටම සීලාදී ප්‍රතිපත්ති ඊ타ත්ම වැදගත්. ඒ කියන්නේ පින වැදගත්. හැබැයි මේ සසර කෙලවර කරන කෙනා නම් මේ හැමදේම දකින්නේ අනිත්‍ය විදිහටමයි. මේකක්වත් අල්ලා ගන්නේ නැහැ. පිනවත් අකුසලයේවත් ලෝකයේ අනිත්‍යයක්වත් අල්ලන්නේ නැහැ. එයා මේ හැමදේම දකින්නේ අනිත්‍ය ස්වરૂපයෙන්. ඒ කියන්නේ යම් වෙලාවක අකුසලයක් පළ දුන්නත් ඒකත් අනිත්‍ය ස්වરૂපයෙන් දකිනවා. කුසලයක් විපාක දුන්නත් පළ විපාක දුන්නත් ඒකත් අනිත්‍ය ස්වરૂපයෙන් දකිනවා. ඇතරම අපි දියුණු වෙන්න ඕන එතෙන්ට තමයි. පින්වතුනේ ඔය පින්වතුන් ප්‍රතිපත්තියක පිහිටලා කටයුතු කරනවා නම් මේ ධර්මයේ තියෙන ආශ්චර්යයක් බව මේකේ තියෙන ආශ්චර්ය ඔය පින්වතුන්ටම දැක ගන්න පුළුවන්. අපේ එක ස්වාමින් වහන්සේ නමක් අපිට යම් සිදුවීමක් ප්‍රකාශ කළා. එතකොට මේ ධර්මයේ ආශ්චර්ය පිළිබඳව මේවා ක්‍රියාත්මක කළාට පස්සේ ලබන්න පුළුවන් ප්‍රතිඵල පිළිබඳව තමයි උන්වහන්සේ අපිට ප්‍රකාශ කළේ. ඉතින් මේ වෙලාවේදී මම මේ ධර්මයේ ආශ්චර්ය භුක්ති විඳින්න කැමති කෙනෙකුට ඒ පිළිබඳව කතා කරන්න මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ අපිට ප්‍රකාශ කළ
සිදුවීම උන්වහන්සේ අත්විඳපු එකක්. ස්වාමීන් වහන්සේට දවසක් එක හිතවත් දරුවෙක් කතා කළා කියලා කිව්වා මාත් එක්ක. හිතවත් දරුවෙක් කතා කළාලු. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා වෙනදා ඒ දරුවා කතා කළාම බොහොම ගෞරවයෙන්ලු කතා කරන්නේ. බොහොම ගෞරවයෙන් කතා කරනවලු වෙනද කතා කළාම. එදා ස්වාමීන් වහන්සේට කතා කළේ කිසිම ගරුසරුවක් නැතිවලු. එතකොට මේ ස්වාමීන් වහන්සේට දැනලා තියෙනවා මේ නම් කතා කරන්නේ මේ දරුවා නෙමෙයි. මේ නම් කතා කරන්නේ මේ දරුවා නෙමෙයි කියලා උන්වහන්සේ හිතුවලු. ඒ වෙලාවේදී අර දරුවගෙන් අහලා තියෙනවා ටිකක් සැරපරුස විදිහට වෙනද කතා කරන විදිහට නෙවෙයිනේ කතා කරන්නේ නිසා කන් සැරෙන් ඇහුවලු උඹ කවුද කියලා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේට උත්තරයක් දුන්නලු මම මේ ආපු කෙනෙක් කියලා කිව්වලු. මම මේ ආපු කෙනෙක් කියලා තමයි උත්තර දීලා තියෙන්නේ. උඹ කවුද කියලා ඇහුවට පස්සේ. ඇත්තටම මේ ආපු කෙනෙක් නෙමෙයි එවපු කෙනෙක් කියලා. උත්තර දීලා තියෙන්නේ එවපු කෙනෙක් කියලා. පින්වතුනි ඔය අදෘශ්‍යමාන කොට්ටාස මිනිස් ශරීරවලට රිංගනවා. ඒ වගේම එක එක ක්‍රමවලින් ඕනනම් මේ අදෘශ්‍යමාන අය ශරීරවලට ඇතුල් කරන්නත් පුළුවන්. නමුත් මම මේවා කතා කරන්නේ නැහැ මොකද ඒවා ටිකක් මිත්‍යා දෘෂ්ටික පැත්තට බර නිසා. පින්වතුනි අර අපි කිව්ව ස්වාමින් වහන්සේ දැන් අර කතා කරනවා කාත් එක්කද කතා කරන්නේ දරුවන් එක්ක නෙවෙයි දරුවාගේ ඇතුලේ අර ඉන්න කෙනත් එක්ක. ඒ වෙලාවේදී ස්වාමින් වහන්සේ අහවලු මේ දරුවාගේ ඇඟින් ඉවත් වෙලා යන්න මොනවද කරන්න ඕන කියලා. ඒ වෙලාවේ යමනුෂ්‍යයා කියනවලු මොනවා කළත් මම යන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේ අර ස්වාමින් වහන්සේ අදිෂ්ඨානයක් කරලා තියෙනවා. බලන්න පින්වතුනි වැදගත්ම දේ මේක. උන්වහන්සේ හිතලා තියෙනවා මම දාන සීල භාවනාදී ප්‍රතිපත්තියක් පිරුවා නම් ඒ ප්‍රතිපත්ති භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අනුමත කළ ප්‍රතිපත්ති නම් ඒවායේ බලයෙන් මේ අමනුෂ්‍යයා ඉවත් වේවා කියලා අදිෂ්ඨානයක් කරලා තියෙනවා. ඔය වෙලාවේ පින්වතුනි අර අමනුෂ්‍යයා කතා කරලා තියෙනවා. ඒ වෙලේ කියනවලු අර අමනුෂ්‍යයා මට යන්න පිං ඕනේ කියලා. අර මොනවා කළත් යන්නේ කිව්ව කෙනා දැන් කියනවලු මට යන්න පිං ඕනේ කියලා. කොහොමද පිං ඉල්ලන්නේ? බාන්න මේක එක්කිනාගේ ස්වභාවය සතෙක් නිදහස් කරලා පිං ඕන කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වෙලාවේදී ස්වාමින් වහන්සේ කියලා තියෙනවා ඒක අපි කරන්නම්. එතකම් ඉවත් වෙලා යන්න කියලා. ඒ වෙලාවේදී අර අමනුෂ්‍යයා දරුවාගේ ශරීරයෙන් ඉවත් වෙලා තියෙනවා. බාන්නක පින්වතුනි සත්‍යවාදීව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්ති ඒ කියන්නේ සිල් රැකීම් ආදී දේවල් කළාම ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන. භවනානුයෝගී ඔය භික්ෂුන් වහන්සේලාට සීලාදී ප්‍රතිපත්ති පුරන අයටත් අභියෝග සාමාන්‍යයෙන් එනවා. හැබැයි පින්වතුනි ඒවා ඒන ඕනෑම අභියෝගයක් ධර්මයේ බලයෙන් ප්‍රතිපත්තියේ බලයෙන් සීලේ බලයෙන් නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ කියලා කියන්නේ එහෙම ආශ්චර්යමත් එකක්. හැබැයි පින්වතුනි ඔය ස්වාමින් වහන්සේට විතරක් නෙවෙයි ඔබටත් පුළුවන් ওই ටික ওই විදිහටම කරගන්න. ඔබ ප්‍රතිපත්ති ගරුක
නැත්නම් ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන මවක් පියෙක් වැඩිහිටියෙක් කියලා හිතන්නකෝ. ඔබට කෙනෙකුට ආශිර්වාද කරන්න ඕන, දරුවට ආශිර්වාද කරන්න ඕන. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට ආශිර්වාද කරන්න ඕන. අන්න එහෙම කරනකොට ඔබට පුළුවන්කම තියෙනවා ඔබගේ ප්‍රතිපත්තිය, ඔබගේ සීලය, ඔබගේ දානය, එහෙම නැත්නම් ඔබගේ භාවනාව, ඔබ කරගත්තා වූ පින ආන්න ඒක සිහිපත් කරලා ආන්න ඒ ධර්මයේ බලයෙන්, එහෙම නැත්නම් ඒ කුසලයේ බලයෙන් යහපතක් වේවා කියලා ආශිර්වාද කරන්න පුළුවන්. ඒවත් සාර්ථක වෙනවා. මේක එක්කෙනෙකුට දෙන්නෙකුට පෞද්ගලික එකක් නෙමෙයි. පොදුවේ හැම දිනාටම ওই විදිහට මේකෙන් ඒ ආශ්චර්යයන් භුක්ති විඳින්න, ඒ ප්‍රතිඵලයන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙන්න මෙච්චරයි අවසානට මතක තියාගන්න ඕන දේ පින්වතුනි, මේ භාග්‍යවතුන් වහන්සේ අපිට මේ උතුම් ධර්මය දේශනා කළේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ගමන්ම, ඒ වගේම මේ ධර්මයේ ආශ්චර්ය විඳින ගමන්ම මේ සංසාරයෙන් එතර වෙලා යන්න තීරණය කරන්න ඕන. ඒකට කල්පනා කරන්න ඕන. මොකද ධර්මයේ ආශ්චර්ය විඳිනා සංසාරේ ඉන්න නම් නෙමේ භාග්‍යවතුන් වහන්සේ අපිට මේ ධර්මයේ දේශනා කළේ. පින්තුනි, අපි කොහොම හරි මේ සංසාරේ බය දකින්න ඕන. සංසාරේ බය දැකලා කොහොම හරි මේ සසරෙන් එතර වෙනවා කියන අරමුණට, සිතවිල්ලට, අදිෂ්ඨානයට එන්න ඕන. ඉතින් එහෙම අදිෂ්ඨානයට ඇවිල්ලා මේ ප්‍රතිපත්ති පුරලා කොහොම හරි මේ සසරෙන් එතර වෙන්න උත්සාහ කරන්න ඕන. ඊට මෙහා වෙනින්න තියෙන ඒ අවබෝධයන්, ඒ වගේම ආශ්චර්යයන් ඔබට එතකොට කොහොමත් විඳ ගන්න, දැක ගන්න, මේවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, ධර්ම මාර්ගයේ ගමන් කරනකොට තමයි ඔබට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ භාවය, මා මේ කියන දේවල් වල ඇත්ත ස්වභාවය තේරෙන්නේ. අපි සාකච්ඡා කළාට, අහ හිටියට, ඉගෙන ගනිමින් හිටියට, සාකච්ඡා කරමින් කොහොම හිටියත් මේකේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ඔබ අදම තීරණය කරලා පුංචිම තැනකින් හෝ ආරම්භ කළොත් ඔබට ඔබේ මේ ධර්මයේ තියෙන ආශ්චර්ය දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම හරි මේ සසර ගමනෙන් එතර වෙන්නට ඔබටත් මගක් හැදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් කෙටි මේ දේශනාව නිමා කරනවා. හැමෝටම එහෙනම් තෙරුවන් සරණයි.